අයිබුවන් මම මේ කතා කරන්න පබා එක පබා පලෙන් ප්‍රශ්නය කෙලිම මොකද මේ LGBT කියන්න ඒක ඉතාම සරලව කෙටියෙන් කිව්වොත් මිනිසුන්ගේ තියෙනවනේ නොයෙකුත් ලිංගික දිශානති සහ නොයෙකුත් ලිංගික අනන්‍යතා ඔන්න වගේ තියෙන විවිධත්වය කෙටියෙන් කෙටි කරලා ලේසියට කටට ලේසියට තේරුම් ගන්න අහන් ඉන්න මනුස්සයගේ ලේසියට කියන්න පුළුවන් කෙටි වචනයක්. ඉතින් ඔය අකුරු ටිකෙන් කියවෙනවා ඒ විවිධත්වය පොඩ්ඩක් අපි විස්තර කරනවා. මොකද්ද L කිව්වොත් ලෙස්බියන්. G කිව්වොත් ගේ. එතකොට අපි දන්නවා ලෙස්බියන් ගේ කිව්වොත් ලෙස්බියන් කියන්නේ සමරිසි කාන්තාවන්. අපි සරලව පාවිච්චි කරන ඉංග්‍රීසි වචනේ තමන්ගේ සමරිසි බව එතන ලිංගිකව මුළු ඒක ලොකු කතාවක්. ඉතින් අපි සරලව කියමුකෝ ලිංගිකව ආකර්ෂණය වෙන්නේ කාටද? හමුන්ගේම ලිංගයාටද නැත්තම් විරුද්ධද නැත්තම් තව මොනවා හරි. හරි. පොඩි මේ නිර්වචන දිනනවා මේ සහවේරියේෂන්ස් උත් තියෙනවා. වේරියේෂන්ස් ගොඩක් තියෙනවා. නමුත් අපි සරලව ගමුකෝ. සමරිසි කාන්තාවන්ට ලෙස්බියන් කියනවා, සමරිසි පිරිමියොන්ට ගේ කියනවා. ඒතර එතනින් එනවා LG. ඒතර B කියන්නේ best of both worlds. දෙගොල්ලන්ටම ආකර්ෂණීය වෙනවා. T කියන්නේ අර තමුන් උපන් බයොලොජිකලි ජීව විද්‍යාත්මකව තමුන්ට හම්බෙන එලිංගය නෙමෙයි තමුන් වෙනත් කිසි ලිංගයකට අයිති වෙනවා. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ කතන්දරේ මේ මෙතන. ඔව් එතන තව තියෙනවා එතන non binary කියලා කතාවකුත් තියෙනවා. male ද female ද ස්ත්‍රී ද පුරුෂද විතරක් නෙමෙයි තවත් වෙනත් දේවල් තමුන් ඒකට ඒ කුලයට අයිති වෙනවා කියලා කතාවකුත් තියෙනවා. අපි සරලව ගත්තොත් ට්‍රාන්ස්ජෙන්ඩර් නැත්නම් සංක්‍රාන්තික ලිංගිකයන්ට තමයි ඔය T කියන එක ට්‍රාන්ස්ජෙන්ඩර් එකෙන් තමයි T ඇවිල්ලා තියෙන්නේ. අපි සරලව ගත්තොත් තමුන් ඉපදුනේ මේල් කෙනෙක් නම් පිරිමියෙක් විදිහට නම් එයා හිතනවා නෑ මම මේක වැරදීමක් මම කාන්තාවක් මම උපන්දා ඉඳලා හිතෙන්නේ පතන්නේ හැමදේම කාන්තාවක් විදිහට මට මේ බොඩි එක රෝං මට වැරදි බොඩි එකක් ශරීරයක් හම්බෙලා තියෙන සෝ ඒ නිසා මම අනෙක් ලිංගයේ ඉන්න ඕනේ. බොහොම සරලව ගත්තොත් අපි ඒක ට්‍රාන්ස් කියලා හඳුන්වනවා. ඒතර එයාට කියන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර් කවුද දැන්? ඒක දැන් ඔයා ට්‍රාන්ස් ඔයා ඉපදෙලා තියෙන ඔයාගේ ජෛව විද්‍යාත්මක ඔයා පිරිමියෙක් නම් එයාට ගැහණියෙක් වෙන්න ඕන නම් එයා ට්‍රාන්ස් ෆීමේල් කාන්තාවක් සංක්‍රාන්තික වෙලා ලිංගික කාන්තාවක්. සංක්‍රාන්ති ලිංගික කාන්තාවක්. අනිත් පැත්තත් සංක්‍රාන්ති ලිංගික පිරිමි. එතකොට I කියන්නේ LGBT I කියන්නේ ඉන්ටර්සෙක්ස්. ඒක මං හිතන්නේ මහේෂ් ඔයාට ගොඩක් හුරුයි. මොකද ඒක බොහොම විද්‍යාත්මකව අපි බයොලොජිකල් මේ ජීව භාවිතා කරන ජීව විද්‍යාත්මකව මොකද සමහර human beings ළමයි මිනිස්සු ඉපදෙද්දි හරියටම අපිට කියන්න බෑ මෙයා පිරිමිද ගෑනුද කියලා ඒ ලිංගාශ්‍රිතව ඒ තියෙන රූපකායෙන් එහෙම අපිට හිතා ගන්න බෑ මෙයා මොන ලිංගයේද කියලා. එතකොට ඒගොල්ලෝ ඉන්ටර්සෙක්ස් එක්කමත් කාලයක් තිස්සේ තිබිච්ච එකක්. ඒ කියන්නේ මේ ඒක ජෛව විද්‍යාත්මක දෙයක් නේ. ක්‍රෝමසෝම්ස් එතකොට හෝමෝන්ස් ඇනටමි ඒ කියන්නේ අපි ව්‍යුහය ඒක අපිට හිතා ගන්න බෑ. දැන් ළමෙක් ඉපදුනහම මෙන්න කම්බායක් මෙන්න සරමක් කියලා විනිශ්චය කරගන්න අමාරුයි. කෙලින්ම විනිශ්චය කරන්න අමාරුයි. මුල් යුගයේ පස්සේ ඒක ඩෙවලොප් වෙලා කොයි පැත්තට යනවද අපි දන්නේ නැහැ. ඒක වෙන කතාව. ඒතර LGBTI වෙනකන් කිව්වා Q කියන්නේ ඒකට කාරණා දෙකක් තියෙනවා. නමුත් මම පර්සනලි මම පුද්ගලිකව හිතන දේ තමයි Q කියන එක questioning. queer කියනකට වැඩිය. queer කියන එකට වෙනම broad meaning එකක් තියෙනවා. පුළුල් මේ තේරුමක් තියෙනවා. නමුත් ලෝකයේ මේ Q එකට queer කියලා පාවිච්චි කරන එකඟතාවයකුත් තියෙනවා. ඒකයි මං කිව්වේ මේවා මේ අර අපි ලේසියට අපිට සමාජයේ මිනිස්සුන්ට කතා කරන්න මේක ලේසියට හදාගෙන තියෙනවා. නමුත් ඒක දැන් පොතට පත්තට ගිහින් තියෙනවා. නමුත් queer කියන එකෙන් අපිට queer කියලා කියන්නත් පුළුවන්, questioning කියන්නත් පුළුවන්. නමුත් මම පුද්ගලිකව කැමති මට it makes sense to me. මට මේක තේරුම් ගන්න පුළුවන් questioning කියන එක. මොකද සමහර අපේ පුද්ගලයෝ ඉන්නවා අපි අතර සමාජයේ question කරනවා.
මොකක්ද මේ මම කවුද මොකක්ද මගේ අනන්‍යතාව ලිංගික අනන්තතාවය මං කාටද ආකර්ෂණය මටත් කන්ෆියුසින් වගේ so those people go question ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා so එහෙම නිසා එහෙම වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් queer කියන එක it's a umbrella term ලොකු umbrella term එකක් queer ජනතාව කිව්වහම sis ඔය දැන් අර බහුතරේ ඉන්නේ ලිංගික බහුතරේ ඉන්නේ ඒගොල්ලෝ අර ඉපදිච්ච සෙක්ස් එකේ ඉන්නවා එක්ක ස්ත්‍රී එක්ක පුරුෂ ඉපදිච්ච සෙක්ස් එකේ ඉන්නවා they are okay with that and අනිත් එක තමයි like ඒගොල්ලන් අනිත් පැත්තට යන්නෙත් නෑ අනිත් එක ආකර්ෂණය වෙන්නෙත් අර සාම්ප්‍රදායික අපි දන්න කියන චූටි කාලේ ඉඳලා අහලා තියෙන විදිහට විරුද්ධ ලිංගිකයන්ට ඒකට ඒගොල්ලන් sis කට්ටිය මේ ගෑනු පිරිමි එතන queer කියන්නේ අනිත් ඔක්කොමල්ලා LGBTIQ මුළු ඔක්කොමල්ලා දාන සමාජ queer society ගොඩාක් ලොකු umbrella එකක් එතකොට it's a very big umbrella term එතකොට ඒකයි මම කැමති නැත්තේ මේ කිව් එක ඒ කිව් එක queer කියලා කියනවා it can be very confusing ඒක හරීම කියන්නේ ඒක තේරුම් ගන්න බැරි අමාරු කාර්යයක් වෙන්න පුළුවන් ඉතින් questioning කියන එක මං හිතන්නේ හොඳයි නමුත් ඔය දෙකම පාවිච්චි කරනවා එහෙම දැන් ඒක කවුරු හරි එහෙම කියනවා හැයි යහොම නෙමෙයි කියලා එකක් නෑ it's okay තමුන්ගේ මට්ටම් කම්බට්ටම් ඒතර අන්තිම එක ඉතින් ඔය දැන් මුලින් මම මේ ප්‍රජාවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ගද්දී LGBT විතරයි මමත් මේ අපේ මේ විශේෂ ශාස්ත්‍රයේ මේ මනෝවෛද්‍ය ශාස්ත්‍රයේ ඉගෙන ගද්දී මේවා ගැන තවදුරට අධ්‍යයනය කරද්දී තමයි මෙන්න එනවා I එනවා Q එනවා අන්තිමේදී A එනවා එහෙම තමයි මේව වර්ධනය වෙන්නේ යද්දි මේකේ තියෙන විවිධත්වය විෂමත්වය ඉදී මේ ටර්ම් එක නැත්නම් මේ යෙදුමත් ටිකක් කොම්ප්ලිකේට් වෙනවා ටිකක් සංකීර්ණ වෙනවා සතාව පොහොසත් වෙනවා අන්න හරි ඒක වඩා හොඳයි තවත් පොහොසත් වෙනවා හැබැයි ඉතින් පොහොසත් වෙන්න ඒක ටිකක් සංකීර්ණත් වෙනවා මොකද මිනිස්සු දැන් මේක දන්නේම නැති කෙනා තව ටිකක් වික්ෂිප්ත වෙනවනේ එතකොට ඒ කියන එක asexual කියලා සාමාන්‍යයෙන් ගන්න. ඒ කියන්නේ ලිංගික ආකර්ෂණයක් නෑ. හැබැයි ආදරබර හැඟීම් එතකොට ඒ soft romantic attraction තියෙන්න පුළුවන් ඕන තියෙන්න පුළුවන්. ඒක වෙන කතාවක්. මෙතන මේ asexual කියන එක අපි හුඟක් වෙලාවට කියන්නේ සාමාන්‍යයෙන් අපි යොදන්නේ ලිංගික ආකර්ෂණය ලොකුවට නැති මිනිස්සු. ඒගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරන අපි කියන්නේ අයියෝ ඒසෙක්ෂුවල් කිව්ව පළියට එයා ඒසෙක්ෂුවල් ඉන්නේ තමයි ඒක ඩිසයිඩ් කරන්න තීන්දුව කරන්න එතකොට මේ ප්ලස් කියන එකට මම හරිම සතුටුයි මොකද දැන් ඇල්ෆබෙට් එකේ අකුරු ඉවර වෙනකම් මේකට එකතු කරන්නත් බෑනේ ඔව් ඒතර ඒක තේරුමක් නැති වැඩක් වෙනවා ඔව් ඒක කොහෙන් කෙලවර වෙයිද කියන එක ඇල්ෆබෙට් එක 26 එක වෙනම දෙයක් නමුත් ප්ලස් කියන එකෙන් තවත් අපි තව ලොකු පරාසයකට ඉඩ දෙනවා මේ LGBTIQA වලින් එහත් තව කවුරු හරි හිතනවා නම් නෑ මං ඔය එකකවත් නෑ මම මෙතන කියලා ඒ හැමෝම මේකට එකතු කරගන්න. ඒතර අර ඉන්ක්ලූසිව්නස් එක. ඔක්කොමල්ලා එකතු කරගෙන කවුරුත් අත නෑර මේ සමාජයට එකතු කරගන්න එක ඒකෙන් අවස්ථාව වෙනවා. So vivid identities, very many different identities එන්න පුළුවන් ඒ ගොඩට. මේක හරි සංකීර්ණයි මේ මානව sexuality නැත්නම් ලිංගිකත්වය කියන හරි සංකීර්ණ දෙයක් නේ මහේෂ් ඔයා දන්නවනේ. මනෝවෛද්‍යවරයෙක් විදිහට. එතකොට ඒ සංකීර්ණත්වය අපි නිකන් චූටි වචන කීපයකට ලඝු කරන්න හදනවා නම් අපි එතන ඒක සාධාරණ නැහැ සහ අපි ෆේල් අපි අසමත් එතෙන්දි මේ වගේ එකකට ප්ලස් එකක් දාලා ඒ පුළුල් භාවයට දොර විවර කරන එක මං හිතන්නේ ඒක එක්තරා විභාවයක් මේ පොටෙන්ෂල් එකක් තව ඕන දේවල් ඉස්සරහට එන්න පුළුවන් එතෙන්ට කියන්නේ ඒකට පුළුවන් සහ ඒකම මෙතෙන්ට ඕනෙත් නෑ ඉතින් මේ අකුරු ටිකට මේක දැන් ඒ ඔක්කොම කැප්චර් වෙනවා මේකෙන් කැප්චර් වෙනවා අන්න හරිය අන්තර් ප්‍රහාණය වෙනවා නේද ඒ ඔක්කොම හරි දැන් එතකොට මට තියෙන ප්‍රශ්නේ මෙහෙමයි දැන්
අපි පටන් ගත්තේ පබා පටන් ගත්තේ sexual orientation ලිංගික දිශානතිය sexual attraction ලිංගික රෙසි බව කියන්නේ ලිංගික ඒ වශයෙන් දෙකම more or less same නේ. සහ gender මේ ස්ත්‍රී පුරුෂ භාවය කියන ඔක්කොම ඔය සම්බන්ධයෙන් මේ අකුරු ටික අදාළ වෙන්නේ. sexual orientation, sexual identity, Identity. gender identity. Yeah. එතකොට ප්ලස් එකෙන් අදහස් වෙන්නේ ඒ සංකල්ප දෙකේ variations ද නැත්නම් මේ සාමාන්‍යයෙන් ඒ සංකල්ප දෙකේ variations තමයි. නමුත් ඕක කවුරුවත් ගිහිල්ලා නිර්වචනය කරලා නැහැ. කරලා නැහැ. නමුත් අපිට අපි හැමෝම මේ සමාජයේ ඉන්න කට්ටියයි ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ඒ පිළිබඳ වැඩ කරන මිනිසුන්ටයි ඒක මන්නම් කියන්නේ ඕපන් තියාගන්න පුළුවන්. හරි. එතන මට ඕන එකක් දාගන්න. උත්තර නැති ප්‍රශ්නේ මේකයි. දැන් එහෙම ඒක ලූස්ලි තමයි තියෙන්නේ කියන එකට මම එකයි. ඒක අපි එහෙම නෙමෙයි කියන්න ඕනේ නැහැ. ඕක දැන් නිර්වචනය කරන්න ඔයාටයි මටයි බෑ. ඕක ඒ කමියුනිටි එකේ LGBTIQA+ කමියුනිටි එකේ ඔව්. අයට තමයි ඕකේ අයිතිය තියෙන්නේ. මගේ ප්‍රශ්නේ ඒ කමියුනිටි එකට අයිති වෙනවද? දැන් උදාහරණයක් වශයෙන් මම දැකලා තියෙනවා සමහර අය කියනවා ඒගොල්ලෝ ෆර්රි කියලා මේ පූසෝ බල්ලෝ එහෙම ජීවත් වෙන අය ඉන්නවා. රයිට් මම පූසෙක්. ෆර්රි කියලා ඔය මේ ෆර්රි කැලියන්ගේ ඉල්ලගෙන එහෙම කමියුනිටිස්ුත් අයත් දකිනවා. ඒතර ඒ අයව එකතු වෙන්නේ නැහැ නේ ප්ලස් දැම්මයි කියලා. ඒ වගේ අය මේකට මම ඒ ගැන නම් දන්නේ නැහැ අවංකවම. මොකද දැන් ඒක එයාගේ ලිංගික අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක්ද? එයා ලිංගිකව සතුටු වෙන්නේ එහෙමද? මොකද ඔයාතනනේ අර පැරාෆීලියස් කියලා පැත්තක් තියෙනවා. දැන් සමහර මිනිස්සු සාමාන්‍ය විදියට ලිංගිකව තෘප්තිමත් වෙන්නේ නැතුව ඒගොල්ලන්ට සමහර වෙනස් දේවල් වලදී දැන් සමහර සතුටුත් එක්ක සංසර්ගයේ සමහරු ඉන්නවා දරුවෝ එක්ක. ඒ වගේ විවිධ ඔයා දන්නවා මොකක්ද ඒකට අපිට හොඳ සිංහල වචනයක් පැරාෆීලියා වලට. ඔයා පොතකුත් ලිව්වනේ ඒක ගැන. සිංහල වචන කියන්නේ. ඔව් රති ආකර්ෂණය කියන එක මං යෙදුවේ එතන. ඕකේ. අපි මොනවටද ඉතින් ආකර්ෂණය එතෙන්දී මේ නමුත් ඒක අසාමාන්‍ය. පැරාෆීලියා කියන්නේ අසාමාන්‍ය. රති ආකර්ෂණයක් වෙනවා. ඒතර මට ඕක ගැන කියන්න බෑ ඔය පූසෝ බල්ලෝ කතාව. ඒගොල්ලෝ ඒ ෆර් එකේ අර අපි දන්නා ෆෙටිෂිසම් කියලා කියන්නේ. ඒ කියන්නේ එතන ලිංගික කැලලක් තියෙනවා නම් තමයි ඒගොල්ලෝ මේ කමියුනිටි එකට අයිති වෙන්නේ නැත්නම් මේ කමියුනිටි එකට අයිති වෙන්නේ නෑ. ඒ ඔයා ඔය කතා කරන කොටාශය ඒගොල්ලෝ පැරාෆීලික්ස්ලා නම්. එහෙම නැත්තම් ලිංගිකත්වයේ මූලිකම විඳින්නේ ඔය දේවල් ඒ වෙනස් දේවල්. නෝමල් සාමාන්‍යයි සම්මතයෙන් තොරව ගිහිල්ලා වෙනස් දේවල් නම් ස්පූසෙක් බල්ලෙක්ගේ ෆර් එකකින් යාට ලිංගික ආකර්ෂණය ඒක පැරාෆිල් එකක්. ඒගොල්ලෝ definitely they don't belong to LGBTIQ. මේ කමියුනිටි අයිති නෑ. හරි Because පැහැදිලි. this community is their normal people. They have their differences about their gender identity and orientation. කියන්නේ වේරියේෂන් එකක් මිසක ඇබ්නෝමැලිටි එකක් නෙමෙයි කියන එක කියන්නේ. පැහැදිලිව. පැරාෆීලියා කියන වචනේත් භාවිත කරන නිසා අසාමාන්‍ය ලිංගික ආකර්ෂණත් රති ආකර්ෂණ භාවිත කරපු නිසා මං අහන්නේ එතකොට දැන් ඒකයි මේකයි දෙකක්. ඒ ලයින් එක මොකක්ද දැන් අපි මේ කතා කරපු වේරියේෂන්ස් ටිකයි කොතනින්ද පටන් ගන්න එතකොට අසාමාන්‍ය ලිංගික ආකර්ෂණ නැත්නම් වේරියේෂන්. දැන් පැරාෆීලියා එකේ ඩෙෆිනිෂන් එක නිර්වචනය ගත්තොත් ඒ මනුස්සයටත් හානි කරයි එයා වටේ ඉන්න අනිත් සමාජයටත් හානි කරයි. හොඳම උදාහරණය පීඩොෆීලියා ළමයින් ආකර්ෂණය කරන. පැරාෆීලියා වල ඔයාට මතකයි නිර්වචනය ගත්තොත් the main sexual pleasure is from this abnormal අසාමාන්‍ය එහෙම නැත්නම් විකෘති මලමිනියක් සමග එකතු වීම හෝ ඒ වගේ එතන සතුන් සමග ඒකෙන් හානියක් වෙන්නේ නැති අවස්ථා තියෙන්නත් පුළුවන් නේද? ඒක තමයි මම කියන්නේ. දැන් මෙහෙමනේ කා එක්කද එකතු වෙන්නේ සතාට හානියක්ද සතාට පේන්ෆුල්ද අපි දන්නේ නැහැ. ඔව් එහෙමනම් එහෙම නෙමෙයි මම දැන් මේක දැන් I'm pushing the boundaries. I know it's okay. මේ වෙන් කරලා It's important. yes. ඉතින් එතකොට එහෙමත් නෙමෙයි නං. සතාට හානියක් නැත්තම්. ඔව් මෙහෙමනේ. ඔය ලිංගිකත්වය කියන එක දැන් අපි ගන්නකො ෆෙටිෂිසම් කියන එක. දැන් කාන්තාවකගේ අඩියුස සපත්තු වලට වලින් නම් එයාට මූලික ලිංගික තෘප්තිය එන්නේ.
එතකොට ඒක හානියක් නෑ. ඒක තම ඉන්නකො දැයි ඒක විතරක් නම් එයා ඒක හොරකම් කරනවා නම් එයාගේ වයිෆ්ට හානියක් වෙනවා නම් එයා කසාදත් බැඳලා එක ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි හානියක් කරන එක එයා සිංගල් නම් ඒක විතර නම් තියෙන්නේ එයා කොහෙන්ද ෂූස් ගන්නෙ එයාට හානියක් හෝ එයා වටේ ඉන්න අනිත් අයට හානිය ඒකනේ පැරාෆීලියා වල මූලික තේමා දැන් නමුත් දැන් සාමාන්‍ය ලිංගික ක්‍රියාවලියේදී ලස්සන ඇඳුම් අඩියුස සපත්තු අරවමීම චේන්ස් ඔක්කොම යුස් කරන හැබැයි මූලික ලිංගික සතුට ලැබෙන්නේ අර සාමාන්‍යයි කියන ඒ මනුස්යෝ දෙන්නෙක්ගේ රිලේෂන්ෂිප් එකෙන් එතන තමයි වෙනස ඔය සාමාන්‍ය වචනේ පොඩි අමුතු වචනයක් නේ හරි නෑ මට එක පැහැදිලි කියන්නේ එහෙමයි ඒක මේ කරද පොටෙන්ෂියල් ඩේන්ජරස් අන්න එකයි කවුද ඒව තීන්දුව කරන්නේ කාටවත් කරදරයක් නැත්තම් තමුන්ටත් කරදරයක් නැත්තම් ඒක අසාමාන්‍යයි කියන්න බෑ කියන්න පුළුවන්ද කියනකෝ එක්සැක්ට්ලි හරි අපි ආපහු එමු මේ කතාවට ඒගොල්ලෝ අදාළ නෑ මොකද මේ LGBTIQA කියන්නේ දැන් ඔයා සිස් නම් මම සිස් නම් ඒක අසාමාන්‍යද නෑනේ ඒක අර අපි හැමෝම දන්න බහුතරය අපි ලිංගික බහුතරය විය හැකි නමුත් ලිංගික සුළුතරයක හිටියා කියන්න එකෙන් ඒගොල්ලෝ අසාමාන්‍යයි කියන එක මාරම වැරදි කතාවක් ඒක අසාධාරණයි සායක වැරදි එහෙනම් මට තව එක ප්‍රශ්නයක් අහන්න ෆෙටිෂිසම් සුවෝෆීලියා වගේ ඒවා ගැන සම්බන්ධයෙන් එහෙම කරදරයක් අසාධාරණයක් කාටවත් නැත්තම් එයාගෙන් එයා කැමති නම් මේ කමියුනිටි එකට එකතු වෙන්න ඒත් එකතු වෙන්න දෙන්නේ නැද්ද ඒක දැකලා තියෙන පැටර්න් එක අනුව නිරීක්ෂණ මේ කමියුනිටි එක එකතු වෙනවා කියලා එකක් නෑ මේ කමියුනිටි එකට එකතු වෙන්න by definition බෑ because for paraphilia අයට තියෙනවනේ වෙනම definition එකක් ඒක හානි කරයි කියලානේ යන්නේ වැඩි paraphilia එකේ මූලික definition එක තමයි ඒක හානි කර දෙයක් එක්කෝ එයාට එක්කෝ සමාජයට ඒක ටික සයිකියාට්‍රිස්ට්ලාගේ definition එකක් නේ දැන් LGBTQ කියන්නේ සයිකියාට්‍රික් ඩෙෆිනිෂන් එකක් නෙමෙයිනේ පබා නේද? මේක ඩයග්නොසිස් එකක් නෙමෙයිනේ. නෑ පැහැදිලිව මේක ඩයග්නොසිස්. නමුත් පැරාෆිලියා කියන්නේ ඩයග්නොසිස් එකක්. Very good. So ඩයග්නෝස් මිනිස්සු ඒක ප්‍රශ්නයක් වෙච්ච මිනිස්සු ඒගොල්ලන්ට උදව් අවශ්‍යයි. ඔව්. LGBTIQ කියන්නේ මානසික ලෙඩක් හරි එහෙම ප්‍රශ්නයක් තියන අය නේ. අසාමාන්‍යතාවක් නෙමෙයි. අසාමාන්‍යතාවක් නෙමෙයිනේ normal variation එකක් කියලා අපි කියන්නේ නේ. එතකොට අර ගොල්ලොයි වේ ගොල්ලොයි එකට දාලා කරන්න බෑ බලි වෙනයි තොවිල් වෙනයි මේක කවුද ඒක තීරණය කරන්නේ නෑ ඒක තීරණය කරන්නේ by definition text book definition එකක් තියෙනවනේ පැරාෆීලියා එකක් ඔයයි මමයි මනෝවෛද්‍යවරු විදිහට හඳුනාගෙන ඒකට උදව් කරන්නේ ඒක ප්‍රශ්නයක් හින්දා නෙවෙයි දැන් මේ LGBTIQ එකේ මිනිස්සුන්ට අපි උදව් කරන්නේ ඒක ප්‍රශ්නයක් හින්දානේ. නමුත් කාලයක් ඒවත් රෝග කියලා වර්ග කරානේ. කොහොමද? homosexuality. yes දැන් ඉතින් ඒක අපි දැන් වතුර ගල්ලානේ ගොඩක් ඉතින් ඒ වගේ fetishism උත් සමහරවිට ඉදිරියේ එන්න බැයිද ICD-11 DSM එකෙන් එළියට? fetishism එකේ variance අපි normal sexual normal යයි සම්මත සාමාන්‍ය සමාජයට කරදරයක් නැති මිනිසුන් ඒ එකතු වෙන කට්ටියටත් කරදරයක් නැති ලිංගික ක්‍රියාවලියට ෆෙටිසිස්ටික් කෑලි තියෙනවනි චුට්ටක් නමුත් ෆෙටිසිසම් කියන එක මොකක්ද උකට හොඳ ඕක සිංහල වචන බර එකත්තේ කාටත් තේරෙන ඕන අපි එහෙම වාද කරන්න ඕනේ අපි අජීව ද්‍රව්‍යව වලට මූලිකව ලිංගික තෘප්තිය ලැබෙන්නේ අජීවී වස්තුවකින් කියන එක නේද ෆෙටිසිසම් ඔහෝ ශරීරයේ කොටසකින් ඕකේ ශරීරයේ කොටසකුත් තියෙනවා නේද හරි එතකොට එතන ප්‍රශ්නේ තියෙන්නේ ඒකට විතර නම් මේන් ફોකස් එක. Then that is a problem if it is a problem for the person or whoever around him. ඔව් එහෙම නැත්තම් එහෙම නැහැ. එහෙම ප්‍රොබ්ලම් එකක් නෙමෙයි නක් කියලා. Yeah. Okay හරි. ඒකේ කොටස් යූස් කරනවා නම් ඒක ඉතින් ඒක ප්‍රශ්නේ. ඒක එයාගේ වැඩක්. ඔව් ඒක එයාගේ වැඩක්. හැබැයි දැන් මට උදාහරණයක් ආවා. මට දැන් මෙතන මතක් වෙනවා මම දන්නවා. decent gentleman මහත්තයෙක් එයා හරියට කම්පා වුණා. එයාගේ ෆෙටිෂිසම් තියෙන්නේ එයාට වෙන කිසි දෙයකින් තෘප්තිය ලබන්න බෑ. එයාට ෂූස් ඕනේ. ඒවා ෂූස් උත් යූස් කරපුවා. රයිට්. හිතන්නකො කඩේකට ගිහිල්ලා ගන්න පුළුවන් මහත්තයා කිව්වා බෑනේ ડોක්ටර් මට
මගේ කරුවේ කියන්නේ මට යස් කරප එතර යස් කර පොකොහෙන්ද හොයන් එක එයා සැහට එතර පීඩාවක් කාට හරිත් කරදරයක් Yeah. එයාටත් කරදරයක් ඕක ප්‍රසිද්ධිය I'm having sex because of shoes හරි with shoes හරි කියන්න බැහැනේ මනුස්සයෙකුට. එතකොට එයාත් පීඩනයක්. එතන තමයි එක අර පැහැදිලි එක පැහැදිලි එන්නේනේ. බබ දබා ආයෝ ගෙනියන්න ඕනේ මූලිකම දෙයට දැන් ගේ කියන එක අපි ගමු ගේ හරි ලෙස්බියන් හරි මොකක් හරි දැන් එතන ඔයා කියවනේ ඒක නිකන් මේ ලිංගික ආකර්ෂණය පමණක් නීට ලොකු කතන්දරයක් කියලා ගේ එහෙම නැත්නම් හෝමොසෙක්ෂුවැලිටි එහෙම නැත්නම් ලෙස්බියනිසම් කියන්නේ ඉතින් හෝමොසෙක්ෂුවල් නේ කොහොමද කවුද කාටද කාවද වර්ග කරන්න පුළුවන් ආරයිට් මෙයා හෝමොසෙක්ෂුවල් කියලා කොහොම නන්ද මොන පැති වලින් බලලාද අපි කියන්නේ ආරයිට් ඔයා හෝමොසෙක්ෂුවල් නැත්නම් යා කියන මම හෝමොසෙක්ෂුවල් මොන පැති වලින් බලලාද මේ කියන්නේ දැන් ලිංගික බහුතරයේ මිනිස්සු විෂම ලිංගිකයි නැත්නම් හෙටරොසෙක්ෂුවල් කියලා කොහොමද අපි අඳුරගන්නේ? ඒ විදිහටම තමයි. මට දැන ඒක අඳුරගන්න නැහැ කියලා නේද? අපි දැන් ඇසියුම් කරනවා දැන් අපි මිනිස්සු නල්ලේ ගහගෙන යන්නේ නැහනේ කවුද කියලා. රයිට්? ඕකේ. එතකොට ඒ කියන්නේ මේ ලිංගික ආකර්ෂණ නිසා ඒ කියන්නේ ලිංගික ක්‍රියාව නිසා පමණක්ද නැත්නම් ලිංගික ආකර්ෂණය සහ ක්‍රියාව දෙකමද එයා සම්මත ජීවිත වෙන කොහොමද කොයිවද අපි බලන්නේ මේ වැඩේට? ලිංගිකව එයා කාටද truly attract වෙන්නේ කියන එක. සත්‍ය වශයෙන්ම මුළු හදවතින්ම ඇඟෙන්ම ලිංගිකව සහ මුළු ආත්මෙම ඒක නිකම්ම නිකන් ලිංගික ආකර්ෂණයක් විතර නෙමෙයි. දැන් අපි කවුරු හරි ගැන බැඳෙනවා කියන එක තියෙනවානේ. අපිට ලිංගිකව ඒක ලිංගික විතරක් නෙවෙයි එතන තියෙනවානේ මේ non sexual caliber. ඔව් ඒක දැන් මමත් ඔය වැඩමුළුවක ලිංගික ගැන විතරක් කතා කරන්න ගිහිල්ලා කමෙන්ට් එකේ බොයි කෙනෙක් නැගිලා කෝ ඩොක්ටර් ඔයා මේක විතරක් කියන එක වැරදි. මේක ලිංගික විතරක් නෙමෙයි මේක මුළු අපේ හදවතින්ම දැන් අපි කාට හරි සිස් මිනිස්සෙක් කාට හරි ආදරය කරන්නේ ලිංගිකව එකතු වෙන්නේ. ලිංගිකව එකතු වෙන මිනිස්සු නොඑක් විදිහට සල්ලි වලට අසරණකමට එහෙමනේ මම කතා කරන්නේ අපි රිලේෂන්ෂිප් එකට අපි සම්බන්ධතාවයකට ගිහලා ලිංගිකව එකතු වෙද්දි මහේෂ් ඉතින් හෙටරෝ කට්ටිය නැත්නම් විෂම ලිංගික කට්ටියට දැනෙන හැඟෙන ඒ පරිපූර්ණ සිද්ධියම තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. ඒක මේ වෙනම අමුතු සත්ත්ව කොට්ටාසයක් ඒගොල්ලන්ට කොහොම හිතනව ඇද්ද කියන එක නෙමෙයි. They are just normal people. They just get attracted to same sex, that's all. බබා දැන් අපි සෑහෙන අවබෝධයක් තියෙනවා මම හිතන්නේ මේ LGBTQIA+ කියන කතන්දරය ගැන. මට ඉතින් ඒක ඒ කිව් විදිහට මේ ඒකේ ජීව විද්‍යාත්මක කැලකුත් තියෙනවා මනෝවිද්‍යාත්මක කියන්නේ ශරීරය මනස අපේ ජීවන රටාව සමාජය මේ ඔක්කොම එකතුයි මේ කියන කතන්දර වලට නිකන් එක ලිංගික ආකර්ෂණය කියන පමණක් එකෙන් ඩිෆයින් වෙන දෙයක් නෙමෙයි මේක. නමුත් අපි දන්නවා මේ වෙනසක් කියන එක. ඔව්. බහුතරයේ විදිහ නෙමෙයි කියන එක. ඒතර මේක සුළුතරය. ඔව් මේ සුළුතරය. ඔව් මේ තැනට එහෙම නැත්නම් ඒ තැනක එහෙම කෙනෙකු ඇති වෙන්නේ හෝ බිහි වෙන්නේ හෝ. දැන් මේක රෝගයකුත් නෙමෙයි කියලා අපි කතා වුණා. අනිවාර්යයෙන්. හරි. නමුත් දැන් අපි හිතමුකෝ දැන් උස ගත්තාමත් නොයෙකුත් වේරියේෂන්ස් තියෙනවා. ගොඩාක් උස අය ඉන්නවා. රෝගී නිසා උස අය ඉන්නවා. ඒ හැම නෙමෙයි. රෝගයක් නැතුව ගොඩාක් උස අය. නමුත් අපි දන්නවා ඒගොල්ලන්ගේ උසට බලපාපු හේතු තියෙනවා. ඒගොල්ලන්ගේ තාත්තත් උසයි අම්මත් උසයි වුණා. ඒ වගේ මේ LGBTQ කතන්දරයට හේතු මොකක්ද කෝස් ඊටියොලොජි එක මොකක්ද? ඉන්ටරෙස්ටිං. ඒක හොඳ ප්‍රශ්නයක්. සාධාරණ ප්‍රශ්නයක්. දැන් බහුතරයක් සමරිසි නොවෙන්නේ කෙසේද? බහුතරයක් තමුන්ගේ ඩෙන්ටිට එක ජෙන්ඩ යිඩෙන්ටිට එකත් එක් ඕකේ වෙන්නේ. සුළුතරයක් ඕකේ නොවෙන්නේ කෙසේද? ඔන්න ඔතෙන්දී මේ ජෛව විද්‍යාත්මක දේවල් හරියට බලපාන. බයලෝජිකල් ජෛව විද්‍යාත්මක දේවල් ඒගොල්ලන්ගේ ජානගතව තියෙනවා. ඒ වගේම early developmental psychology පැත්තෙන් කතා කරොත් ඒගොල්ලන්ගේ development ඒ කියන්නේ වර්ධනයේදී සංවර්ධනයේදී පොඩි කාලේ සිද්ධ වෙන දේවල් වටපිටාවේ සියල්ල වෙන්නත් පුළුවන්. නමුත් ඒගොල්ලන්ගේ ලොකු ජීවන අත්දැකීම් වෙන්න පුළුවන් සමහර වෙලාවට. එතෙන්දී තමයි ටිකක් ගැඹුරට යන්න වෙන්නේ. දැන් ඔයාට මතක ඇති උදාහරණ දෙන්න පුළුවන්. මම හිතන්නේ ප්‍රසිද්ධ උදාහරණ කමක් නැති වෙයි දුන්නට. ප්‍රසිද්ධයි වේව්ස් පොත ලියාපු කතුවරිය
එයාගේ ශ්‍රී ලංකන් ඔරිජින් කතුවරිය මට දැන් මේ මොහොතේ නමේ නෑ ඔන්න. එයා දරු පවුලක් මහත්තයෙක් දරු දෙන්නෙක් එක්ක ඉඳලා එයා සුනාමියට ලංකාවේ සුනාමියට අහු වෙලා ඒ දරු පවුල නැති වුණානේ. ඒ වේදනාව එයා ගොඩක් දැරුවනේ තනියම ඒක ලොකු දෙයක්නේ. දැන් එයා ජීවත් වෙන්නේ සමරිසි රිලේෂන්ෂිප් එකක. ලංකාවෙන් පිට. එතකොට දැන් අර වගේ මහා ඛේදවාචකයක් නොවුනන එයා අදටත් අපි දන්නේ ඇතුළ දන්නේ නමුත් විෂම ලිංගික විදියට ඉන්නවා වෙන්න පුළුවන්. එයත් එහෙම හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔව් එයත් එහෙම ඉන්නවා වෙන්න පුළුවන්. එතෙන්දි තමයි මේ sexual orientation sexual identity කියන ඒවා fluid constructs කොහොමද ඕක ලස්සන කියන්නේ? ඕක ගලේ කෙටුවා වගේ exactly ගලේ කෙටුවා වගේ උඹ විෂම ලිංගිකයි. ඒක එච්චරයි. එහෙම නෙමෙයි. සමහර වෙලාවට ඒ කියන්නේ මිනිසුන්ගේ සිතුවිල්ලකින් හෝ සමරිසි බවක් තියෙනවා වෙන්න පුළුවන් මිනිස්සු තුල. ඇතුලේ තියෙනවා වෙන්න පුළුවන්. Exactly. අපි ඒවත් දන්නේ නැහැ. දැන් අර ඔයාට මතකද ප්‍රොෆෙසර් ඇල්ෆ්‍රඩ් කින්සිගේ මේ එක්ස්පෙරිමන්ට් එක ඒකේ පට්ටම තේරෙන්න කිව්වා පට්ටම හෝමොසෙක්ෂුවල් හරි එක්ස්ට්‍රීම්ලි හෙටරොසෙක්ෂුවල් හරි ඉන්නේ කොනේ දෙගොල්ලෝ විතර ඒක ගොඩක් ලොකු ප්‍රමාණයක් නෙමෙයි. ඔව් මැද එක්සැක්ට්ලි ගොඩක් අය මැද ඉන්නේ හිතින් හරි සමලිංගික ෆීලිංග්ස් හරි පොඩ්ඩක් එහෙම. ඔව් සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක ස්කේල් කරාම අර බෙල් ෂේප්ස් කර්ව් එකේ මැද ඉන්නේ දෙපැත්තටම ආකර්ෂණ. නමුත් අර එක්ස්ට්‍රීම්ලි අත්‍යවශ්‍යයෙන්ම හෝමොසෙක්ෂුවල් පැත්තට යන්න ඒගොල්ලන්ගේ හෝමොසෙක්ෂුවල් කෑලි තමයි වැඩි වෙන්නේ. මේ පැත්තට යන්න හෙටරොසෙක්ෂුවල් කෑලි වැඩි. මැද ඉන්නවා බයි කට්ටිය. ඒක එහාට මෙහාට ඕක යන්නත් පුළුවන් කියන එක කියන්නේ. ඔව් ජීවිත කාලය තුල. ඔව් ඒක තමයි. අර බාහිරින් එන මහා දේවල් නරකම නෙමෙයි. හොඳ දේවල් උනත් වෙන්න පුළුවන්. So you can like change. ඒක තමයි එක fluid construct එකක්. හැබැයි දැන් ෆික්ස් හුඟක් කලාවට නෑ මම හෝමෝසෙක්ෂුවල්ම තමයි මම සමරිසිම තමයි මම පොඩි කාලේ නම් එහෙම අදත් එහෙමයි මට හීනකින්වත් අනිත් පැත්තට බෑ කියලා එහෙම ඉන්නවා. මං කියන්නේ ෆ්ලුයිඩ් කියලා උදේ හවස චේන්ජ් වෙනවා කියන එක නෙමෙයි. බට් ඒ අපි තේරුම් ගන්න ඕනේ දැන් අපේ මට්ටමින් අපි කතා කරනවා නම් මේකේ ගැඹුරට ගියාම මේක ෆ්ලුයිඩ් කන්ස්ට්‍රක්ට් එකක්. මේක චලනය වෙන වෙනස් වන සුළු ද්‍රව්‍යමය ද්‍රව්‍යයක් කියන වෙනස් වෙනවනේ. ගලාන යනවා. ඒ වගේ ඔව් ඒක මේ අර ගලේ කෙටුවා වගේ එකක් නෙමෙයි. ඒක ඩයිනමික් චේන්ජිං. හරි. එහෙමනම් කිව්වද මට මේ ප්‍රශ්නේ අහන්න ඕන. ඔරියන්ටේෂන් එකත් එහෙමයි. සියල්ල මේ ඔක්කොම ටික. ඩෙන්ටිටි එකත් එහෙමයි. ඕකේ. ඒ කියන්නේ ඒසෙක්ෂුවල් කෙනෙක් පස්සේ සෙක්ෂුවල් වෙන්න පුළුවන්. of course. හරි. දැන් එතකොට මට තියෙන ප්‍රශ්නේ මට ඔළුවට එන ප්‍රශ්නේ මෙන්න මේක පවා. දැන් මේක රෝගයකුත් නෙමෙයි කිව්වනේ. සහ එහෙමනේ අපි පිළිගන්නේ. එතකොට ඒක රෝගයක් නෑ. ඉතින් සිස් කට්ටිය ඔක්කොම රෝගයක් නෙමෙයි වදේ. එතකොට දැන් අපි දන්නවා පැහැදිලිවම පිරිමි ලිංගයෙන් ඉපදිලා ඒ ළමයා ටීනේජ් කාලෙදි කිව්වොත් එහෙම මම ගෑනු ළමෙක් කියලා. නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම දැන් දෙනවා එයා පිරිමි ළමෙක් හැටියට දිගට යාම වළක්වන්න. පියුබර්ටි බ්ලොකර්ස් කියයි. ඊට පස්සේ මේ බ්‍රෙස්ට් ඉම්ප්ලාන්ටේෂන්, හෝමෝන් තෙරපි. ඒක ෆ්ලුයිඩ් දෙයක් නම් ඒ වැඩේ ටිකක් භයානකයිනේ. ඔව් ඒක තමයි අපි ටීනේජ් කාලේ පොඩි කාලේ ඒ වගේ හරවන්න බැරි කතන්දර කරන එක එච්චර සාධාරණ නෑ. ඒවා හරි ඩේන්ජරස් වැඩ. හරි බොහොම බහුලව සිද්ධ වෙනවනේ ඒක මේ විශේෂයෙන්ම දියුණු රටවල. රටේ නෑ. ඔව් ඔව් ලංකාවේ නෑ. දැන් මේ අපි දෙන්න දැන් අපි ඕස්ට්‍රේලියාවේ වුණත් එහෙම පැනගෙන එහෙම කරගෙන යන්නේ නැහැ. දැන් ඒක ටිකක් අඩු වෙලා. තියෙනවා. චයිල්ඩ් ක්ලිනික්ස් තියෙනවා ලෝකේ ජෙන්ඩර් මේවා ගැන හරිම පුළුල්ව ඕපන්ලි බලන රටවල් තියෙනවා. එතන දැන් ළමයෙක් මොනහරි එහෙම කතාවක් කියනවා නම් කරනවා නම් ඒකට නහින්න හදන්න නැතුව පොඩි එකාව මරාගෙන කන්න හදන්න නැතුව සිංහලෙන්ම කියනවා නම් එයාව පාගල එයාව උනාද කරන්නේ පරම්පරාවේ දැලි ගන්නවද මතකනේ අර විවාදයට තුඩු දුන්න අර මොකද්ද මේ ඇඩ් එකක් තිබ්බේ මේ ළඟදී මොකද්ද තේකොළ ඇඩ් එක
ඉතින් දැන් එතන හරි පීඩනයක්නේ දරුවට දෙන්නේ. ඉතින් මේක ෆ්ලුයිඩ් දෙයක් වුණයි කියලා මම කිව්වනේ හුඟක් අපිට හම්බෙන එදිනෙදා ජීවිතයේ කට්ටිය ඒගොල්ලෝ හෝමසෙක්ෂුවල් නම් ඒගොල්ලෝ හෝමසෙක්ෂුවල් තමයි. ඒගොල්ලන්ට වද දෙන්න එපා එක් ගැන කියලා කෙනෙක් කියන්නේ. ඔව් පොඩි කාලේ ඒ විදිහට වද දුන්නාම හ්ම්. ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳලා ඒ පීඩනයට ඒ වෙනස් කොට සැලකීමට ලක් වෙලා ඒගොල්ලන්ගේ මේ හෙල්ත් එක වෙන ප්‍රශ්න මානසික තියෙනවා. සෞඛ්‍ය පුදුම විදිහට පිරීලා ඒ ළමයි ඒක මාර ඒක ළමා අපචාරනේ. ඒක හරි. නමුත් ඔය ජෙන්ඩර් ෆර්මින් ක්ලිනික්ස් උත් ළමා අපචාරයක් නෙමෙයිද එහෙමනම්? මොකද මේක ෆ්ලුයිඩ් දෙයක් නා. ෆර්මින් ක්ලිනික්ස් අපි ළමා අයට ලංකාවේ අපි කරන්නේ ඔව් මම සංකල්පයක් කරලා සමස්තක මොකද දැන් ලංකාවට සමස්තයක් විදිහට ඕවා ගන්න බෑ. මොකද අපි බලන්න ඕනේ දැන් එක එක රටවල් වල එක එක පොලිසිස් ඒ නමුත් ලෝකේ තියෙන එකක් තමයි අපි ඩෝංගාලා ගිහිල්ලා හරවන වැඩ කරන්න. හරි. ජෙන්ඩර් ෆර්මින් ක්ලිනික්ස් කියන්නේ ඒ ළමයට ගිහිල්ලා කතා කරන්න සයිකොලොජිස්ට් කෙනෙක් හරි සයිකෝതെරපිස්ට් කෙනෙක් හරි එයාගේ දුක කියන්න මට ගෙදරින් මෙහෙම කරනවා මට මෙහෙම හිතෙන. It's okay darling. ඒක ඉතින් ඕන සයිකියාට්‍රිස්ට් කෙනෙකුට හරි කවුන්සල් එකක් කරන්න පුළුවන්. කරන්න. affirming කියන වචනේ පොඩි ගැටලුවක් Affirming තියෙනවා. කියන්නේ මම දැන් ලංකාවේ අපි ජෙන්ඩර් ෆර්මින් ක්ලිනික්ස් පොඩි ළමයිට කරන්නේ. නමුත් ඕන තරම් පොඩි ළමයි අපිට හම්බ වෙනවනේ පොඩි ළමයි කියන්නේ මේ අම්මලා තාත්තලා තරම් එනවා. නමුත් ටීනේජර්ස්ලා වගේ අපි හම්බ වෙනවනේ. අපි අපේ ළමයි බලද්දි. එතකොට ඒගොල්ලන්ව අපි අල්ලගෙන යනවා. හරි. ඔහොම ඉන්න අම්මලා තාත්තලාව දැනුවත් කරනවා මේව වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි මේකට හදිස්සි වෙලා කලබල වෙලා හෝමෝන දෙන්නයි සර්ජරි කරන්නයි ඕවා නෙමෙයි. අපි මේ මනුස්සයාගේ හිත රිදවන්න නැතුව පොඩි එකාට ඔහොම අල්ලගෙන යමු. මනුස්සයාට ස්පෝර්ට්ස් කරන්න ආස නම් ඒකට ඉඩ දෙන්න. කෙල්ලෙක් කියනවා මම කොල්ලෙක් මට ස්පෝර්ට්ස් කරන්න ඕනේ. ඉතින් දෙන්න. හරි. ස්පෝර්ට්ස් නෑ ඒක කරන්න පැහැදිලි. දෙන්න. දැන් පිරිමි ළමයි කළා I love cooking. යවන්න master chef. It's okay. ඔව් එතනදී ජෙන්ඩර් ඉෂුව එකක් තියෙනවම කියලා කියවෙන්නේ නැහනේ. නේද ඒක? දැන් අරන් එන්න හේතුව මත. රයිට්. එතකොට මට දැන් මේ ප්‍රශ්න අහන්න ඕනේ වාගේ. අපි දන්නවනේ මේ වචන දෙක ස්ටේට් ඇන්ඩ් ට්‍රේඩ් කියලා. ස්ටේට් කියන්නේ තත්ත්වයක් ඒක වෙනස් වෙන්න පුළුවන්. ට්‍රේඩ් කියන්නේ එන්ඩියුරින් බිහේවියර් පැටර්න් එකක්. ඒක ජීවිත කාලයක් පුරා පර්සනැලිටි වල තියෙන පර්සනැලිටි හැදලා තියෙන ට්‍රේඩ්ස් වලින්. ඒතර මේ LGBT කතන්දරේ ට්‍රේඩ් එකක්ද ස්ටේට් එකක්ද? ඒක එහෙම ගන්න බෑ. ඒක සමලිංගිකද නැත්නම් සමරිසිද තමුන් වෙන ජෙන්ඩර් අයිඩෙන්ටිටි එකක් තියෙනවද කියන එකට යොදන කෙටි යෙදුමක් පමණයි. නෑ මම අහන්නේ ඒක නෑ යෙදුම වචන ගැන නෙමෙයි ප්‍රශ්නේ. දැන් එහෙම දැනෙනවා. අපි තුමුකෝ මට දැනෙනවා පිරිමි කෙනෙකුට ආකර්ෂණයක්. ඒතර මට හෝමොසෙක්ෂුවල් ගතියක් මා තුළ තියෙන බව පෙනෙන්න පටන් ගන්නවා. ඒක ස්ටේට් එකක්ද ට්‍රේඩ් එකක්ද? ඕක ඔය විදිහට ප්‍රශ්නය අහන එක සාධාරණ නැහැ. මට උත්තර දෙන්න පුළුවන්. ඒක නෙමෙයි මං කියන්නේ. ඒක කියවෙන්නේ මේ වචන හරඹයක් නෙමෙයි. නෑ I understand. මම හිතනවා වගේ උත්තරේ තියෙනවා ඒක. ෆ්ලුයිඩ් කියන එකේ තේරුම ඒක ස්ටේට් එකක් තමයි වැඩිපුර ට්‍රේඩ් එකකට වැඩිය කියන එකයි මට දැනෙන්නේ. but අපි ට්‍රේඩ් කියන වචනේ පුද්ගලභාවයේ personality එකේ අපි personality එකේ ගති ලක්ෂණ වලට අපි use කරන්නේ. ස්ටේට් කියන එක අපිට නොයෙක් විදිහට නිර්වචනය කරන්න පුළුවන් මහේෂ්. එතකොට මේ ඒකත් ඒ පුද්ගලයා අනුව තමයි. සමහර පුද්ගලයෙක් ඉන්නවා නම් එයා extremely heterosexual නම් it is a ගලේ ගෙටුව වගේ එකක්. එයා ඇවිල්ලා අර කින්සිගේ ස්කේල් එකේ අර කොනේ ඉන්නේ කෙනෙක්. හරි? ඒක ට්‍රේට් එකක් කියන්න බෑ. මොකද ට්‍රේට් කියන වචනේ අපි personality වලට නේද සාමාන්‍යයෙන් use කරන්නේ. personality characteristics පුද්ගල භාවයේ මේවා personality එක වැදගත් කැලි නෙමෙයිද? මේක personality එකේ sexuality කියන එක එක කොටසක්. නමුත් personality එක කියන එකට මම කියන්නේ මේ සරල සාමාන්‍ය ජීවිතේ personality අදහසින් නෙමෙයි. සයිකියාට්‍රිලා අපි භාවිත කරන personality. කියන්නේ ඒක තමයි. දැන් personality කියන එක ඒක ඇවිල්ලා වෙනම කතාවක්නේ. දැන් homosexual දෙන්නෙක්ම ඉන්නවා. ඒ දෙන්නගේ personality structures totally different. එක්කෙනෙක් borderline වෙන්න පුළුවන්, අනිත් එක්කෙනා anti social වෙන්න පුළුවන්, අනිත් එක්කෙනා narcissist වෙන්න පුළුවන්. Okay? So you can't mix your P's and Q's. You know what I mean? So traits එක අපි වෙනම තියමු personality features ටික කතා කරන්න. personality එකේ ලොකු කොටසක් තමයි පුද්ගලයා කියන එකේ කොටසක් තමයි ලිංගිකත්වය.
නමුත් අපි මනෝවෛද්‍ය විද්‍යාවේ පර්සනාලිටි ඩිසෝඩර් ගැන අපි කතා කරද්දි පර්සනාලිටි ට්‍රේට්ස් ගැන කතා කරද්දි ඩිසෝඩර් අපි පැත්තකින් තියමු. ඕකේ සාමාන්‍ය පුද්ගලයාගේ පර්සනැලිටි ගත්තාම අපි ඒකත් ගන්න ඕනේ. يعني Awesome. මානසික රෝගයක් නැති කෙනෙක්ගේ පර්සනැලිටි ගැන අපි කතා කරමු. very good අපි එහෙම ගමුකෝ මට හිතෙන්නේ personality ඒක traits. වැදගත් කාලයක් කියලා මේ ලිංගික කතිය කියන එක. හරි ඉන්නකෝ පර්සනාලිටි ට්‍රේට්ස් නෙවා කතා කරන්නේ ඔව්. දැන් අපි දන්න පර්සනාලිටි ට්‍රේට්ස් මොනවද අපි තුමු බොහොම මෙතොඩිකල් සමහර කෙනෙක්. ඕකේ හරි. ඇනන්කාස්ටික් ඒ methodical. ව්‍යාධිමය. ඒ පැතොලොජිකල් නැති හරිද? මහේෂ් ඇනන්කාස්ටික් ට්‍රේට්ස් තියෙනවනේ දැන් ඔබ්සෙසිව් කම්පල්සිව් ට්‍රේට්ස් ගත්තොත් ඒව පැතොලොජිකල් නෑනේ එනට අපි එකපාරට ඇනන්කාස්ටික් කියන වචනේ ගන්න අත උදාහරණයක් වශයෙන් මම මේ කැමරා තුන අද හරි ගස්ස ගත්තේ අන්තිම මොහොතේ. ඒකින්ද මේකක් යටින් පේනවා අනිත් උඩින් පේනවා මේක එච්චර සාර්ථක නෑ. හැබැයි මට වැඩි මෙතොඩිකල් ඕගනයිස් කෙනෙක් නම් කලින් කල්පනා කරලා ට්‍රයිපොඩ්ස් තුනක්ම අරන් එනවා. හරිද? ඉතින් මම පැතොලොජිකල් නෑනේ. එහෙමද දන්නේ නෑ. නෑ එහෙම නෙමෙයි දැන් අපේ පර්සනාලිටි වල පුද්ගල භාවයේ තියෙනවනේ වෙනස්කම් ලෙඩ අමතක කරන්න පර්සනාලිටි ඩිසෝඩර් අමතක කරන්න අමතක කරා. එතකොට අපි සමහරු ඉන්නවා පට්ටම ඕගනයිස් සමහරු ඉන්නවා බ්ලඩි කෙයාලස් හරි එතකොට ඉතින් මේ පට්ටම ඕගනයිස් මිනිහට අපි කතා කරද්දි මනෝවෛද්‍යවරු මොනවද කියන්නේ අම්මෝ මූණම් මාර ඇනන්කාස්ටික් කියන වැඩේ වැරදි කියලා මට ඔබ්සෙසිව් කම්පල්සිව් ට්‍රේට්ස් නෑ ඒ වචනේ ටෙක්නිකල් වචනේ දාපු පළියට ඒක ලෙඩ නෙමෙයි ඒ ටෙක්නිකල් වචනෙන් අපි ලොකු කතාවක් කියනවානේ ඩිසෝඩර් නෑ කියලා අපි දන්නවා මූට නම් හරියට ඔබ්සෙසිව් ට්‍රේට්ස් තියෙනවා කියලා කියනවානේ ඒ කියන්නේ ඔබ්සෙසිව් කම්පල්සිව් පර්සනාලිටි ඩිසෝඩර් කියන එක නෙමෙයි ඔබ්සෙසිව් ට්‍රේට්ස් තියෙනවා සෝ ඒක හරි ලේසි කතා කරන්න එතකොට අපි ආවොත් LGBTI කියනකට ඉතින් LGBTI කිව්ව එකයි පර්සනාලිටි ට්‍රේට්ස් උයි අතර වෙනසක් ඒක වෙනස් දෙයක් මොකද LGBTIQ කමියුනිටි එකක පුද්ගලෙක් ඉන්න පුළුවන් එයා ඔබ්සෙසිව් ට්‍රේට්ස් තියෙනවා අනිත් එක්කෙනා මේ C ට්‍රේට්ස් තියෙනවා අනිත් එක්කෙනා ඇන්ටි සෝෂල් ට්‍රේට්ස් තියෙනවා so the personality traits has nothing much to do with nothing to do with the LGBTIQ thing that's that's about the sexual orientation and the identity ඒක පුද්ගලයාගේ වැදගත් කොටසක් නෙමෙයිද? වැදගත් කොටසක් බව හැබෑවයි හැම එකටම ඒක මේ ගාවගෙන නිර්වචනය කරන්න ගියාම ඒක වැරදි because ඔයාට තේරෙනවනේ දැන් අපි ගන්න සමරිසි පුද්ගලයෝ දෙන්නේ ඉතින් උන්දලා දෙන්නගේ සමරිසි භාවය පැත්තක තියන්නකෝ සමරිසි භාවය ගත්තා පැත්තක තියන්නේ මේ දැන් ඔයා කියන්නේ ගන්න කියන හරි ගමුකෝ ඉතින් එතෙන්දි මහේෂ් ඒ දෙන්නගේ පුද්ගල භාව වෙනස් වෙන එකට හෝ සම වෙන එකට සමරිසි භාවය අදාළ වෙන්නේ it's a different thing ඒක එක කැලලක්. ඒ කියන්නේ ලිංගික ආකර්ෂණ පැත්තෙන් ගත්තොත් ඒ දෙන්නගේ සමානකමක් තියෙනවා. හරිද? ඔයා කියන්නේ මේ පුද්ගලයෝ දෙන්නෙක් පුද්ගලයෝ දෙන්නෙක් ගත්තා. පුද්ගල traits ගැන කතා කරනවා නම් it's two different things. Yeah. Okay. Yeah, of course they are සමානයි because they are both samarisi. ඒ කැලේ විතරයි. සමහරට නමුත් එක්කෙනෙක් ඕගනයිස් අනිත් එක්කෙනා බොහොම ඩිසෝගනයිස් වෙන්න පුළුවන්. ඒක පුද්ගල ස්වභාවය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒකයි මං කියන්නේ. හරි. personality traits එක LGBTIQ පටල ගන්න එපා කියලා. පුද්ගලයා කියන පුද්ගලයා ගත්තොත් එයාගේ ලිංගිකත්වය හරිම වැදගත්. එයා පුද්ගලෙක් වශයෙන් සමාජයේ එක. නමුත් සමහරලාට එයාගේ තියෙන සමහර ගතිගුණ වලට එයාට මේ එයාගේ LGBTIQ භාවය නිසා සමාජයෙන් එන ප්‍රශ්න නිසා එයාගේ සමහර පුද්ගල භාවය වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක්. ඔයා යනවා නම් හොස්ටයිල් තැනකට සමාජයේ මාර හොස්ටයිල් පාටි එකකට නම් මාර හොස්ටයිල් මේ කවව පාගන්න ඉන්නේ just because you are homosexual. එතකොට ඉතින් ඔයාට අර ඔයාගේ පුද්ගල භාවයේ අනුව එක්කෙනෙක් ඒක විස්ටෑන්ඩ් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. අනේ just go men කියලා අනිත් මනුස්සයා කිරිලා අයින් වෙනවා වෙන්න. ඔව් ඒක හරි. you know? ඉතින් එතකොට දැන් මේකේ ෆ්ලුයිඩ් ගතිය සහ නොයිකුත් වේරියේෂන්ස් හරි. ඒ කතන්දරේ ඒකත් මට පැහැදිලි. එතකොට බබා මට හිතෙන්න ඔයා සයිකියාට්‍රිස්ට් කෙනෙක් හැටියට විරුද්ධයි මේ ළමයින්ට ස්ථිරසාර ලිංගික වෙනසක් කරන ප්‍රතිකාර කිරීමට. I think personally it's very dangerous and we should not jump at it and ඒකෙන් අදහස් වෙන්නේ
ඔහොම හිතන්න එපා මූණේ දැලි ගන්න එපා පරම්පරාවට මේ නින්දා කරන්න එපා ඔබ හැරියා ඒක හරි ඒක කියන තමයි එකත් නෙමෙයි. ඒක පැහැදිලි ඒක කිව්වනේ මම ඔය- නමුත් ඔයගේ ස්ටාන්ස් එකට මම බොහොම ගෞරව කරනවා ඒක අතාව වැදගත් මොකද සමහර වාත් එක වෙන්නේ නැහැ මේ ශාස්ත්‍රයේ ඉන්න හරවනවනේ හරවන්න කියනවනේ වැඩි හිටියොත් ඊළඟට දැන් වැඩිහිටි කෙනෙක්ගේ ගමුකෝ දැන් ඔයා කිව්ව එක හරියම වැදගත් මේක ෆ්ලුයිඩ් දෙයක් කියන එක. ඒතර වැඩිහිටි කෙනෙක්ගෙත් හරි පිරිමියෙක් හිතනවා මම දැන් ගැහණියක් වෙනවා නැත්නම් ගැහණියෙක් හිතනවා මම දැන් පිරිමියෙක් වෙනවා. මේකත් පස්සේ කාලෙක වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔයාම කිව්වනේ මේ සයිකොලොජිකල් සෝෂල් දේ ජීවිතේ සිද්ධ වෙන දේවල් මේකට බලපානවා කියලා. ඒතර එතනදී දැන් කතා කරන්නේ ට්‍රාන්ස් අය ගැනනේ ඔව් දැන් හොමසෙක්ෂුවල් පිරිමියෙක් ඒගොල්ලන්ට වෙනස් කරන්න අපිට කරන්න අපිට නැහැ කරන්න දෙයක් නැහැ. නැහැනේ. අපි මැදිහත් වෙන්නේ අපිට මැදිහත් වෙන්න සිද්ධ වෙන එකම දේ ට්‍රාන්ස් විතරයි හරියට ඔව් මැදිහත් වෙනවා. ඇත්තට මම මෙතන අහන්න හදන දේ මේක. ඇයි අපි මැදිහත් වෙන්නේ කියලා. නෑ. අයි මේ අපි ලේබලයක් ගහගන්නේ මම මේ දැන් ඒ කමියුනිටි එක පැත්තෙන් බැලුවා. හරිද? ඕකේ. මේ ලේබල් මේක ලේබලයක් වෙනවනේ දැන්. මොකද්ද ලේබල් එක? එක්ක ගේ හරි ලෙස්බියන් හරි. LGBTIQ community ද? නෑ. Everything. කමියුනිටි කියන එක නෙමෙයි. ආ. මම කියනවා මම හෝමොසෙක්ෂුවල් කියලා. හ්ම්. ඒතර ඒක ලේබල් එකක්. මාව සදාහන ලේබල් එකක් බාරපත් වෙනවා. දැන් ගේ බාස් කියලා තියෙන්නේ. හරි? හ්ම්. ඒක ලේබල් එක හරියට බාහිර ඒක සුදුසු වැඩක් කියලා නෙමෙයි මං කියන්නේ. නමුත් එහෙම වෙනවනේ සමාජයේ. හ්ම්. ඒතර මේ ලේබල් එක ගහ ගැනීම නිසා හ්ම්. අපි අපේ අර ප්ලස් ලකුණු ගැන දැන් මං කියන්නේ. මට හිතෙන්නේ ප්ලස් ලකුණ අපි හැමෝටම අදාළයි කියලා. මේ කමියුනිටි එක කියලා වෙන් කරපු කට්ටියට පමණක් නෙමෙයි. අපි ඕන කෙනෙක්ගේ ඇතුලේ තියෙන්න පුළුවන් අර ස්ටෙම් සෙල්ස් වගේ. අපි ඕන කෙනෙක් ඇතුලේ එලුත් තියෙන්න පුළුවන් ඕ. ජීත් තියෙන්න පුළුවන් ටීත් තියෙන්න පුළුවන් ඔක්කොම P තියෙන්න Q පුළුවන් R S T U Y X Y Z තියෙන්න පුළුවන්. Okay. ඔය එක ගැනද ඒකට? හ්ම්. ඉතින් එතකොට අපි ලේබල් එක point. ගහගත්තාම ආ. හෙටරොසෙක්ෂුවල් කියන ලේබල් එක තමයි භයානකම ලේබල් එක කියලා මං කියන්නේ. හරිද? ඉන්නකො කවුරුත් ලේබල් ගහගන්නේ නැහැ. සමාජනේ ගහන්නේ. ඒරට මේ LGBT කමියුනිටි එක පොඩ්ඩක් ලේබල් එක පස්සේ යන ගතිය වැඩි නේද? මම මේගොල්ලන්ට විශේෂයෙන් ගරහනවා නෙමෙයි. නෑ ගැරහීමක් නෙමෙයි. අහන්න පුළුවන් ප්‍රශ්නේ. ඔව්. ඔය ප්‍රශ්න අහන්න අයිතිය තියෙනවා. වැඩ වෙලා තියෙන්නේ දැන් ඔය සුළුතර කණ්ඩායම් ඉන්නවනේ. ජාතිය ගත්තොත් ආගම ගත්තොත් දැන් ඕස්ට්‍රේලියාව වෙන ශ්‍රී ලංකාව එක ගත්තොත් අපි පොඩි සුළුතර. හ්ම්. ඒතර ඔය සුළුතර කණ්ඩායම් වලට මේ සමහර වෙලාවට මහජාතියෙන් අපි ලංකාව ගමුකෝ මහජාතියෙන් සුදුසු විදිහට සලකන්නේ නෑ වෙන්න පුළුවන්. ඒක ඉතින් සාමාන්‍ය එතකොට ගොඩක් දකින්නද තමයි තියෙන්නේ. සුළුතර කණ්ඩායම ඉතින් නම්බර එකත් අඩුයි. හ්ම්. එතකොට ඉතින් ඒගොල්ලන් ඇට රිසීවිං එන්ඩ් නේ. මැතිස්සම ඒගොල්ලන් මොකක්ද කියන්නේ පීඩනයට ලක් වෙනවා. පීඩන ලක් වෙනවා සහ එයාලා ඉන්නේ හොඳ තැනක නෙමෙයි වෙන්න පුළුවන්. හරි? මොකද එයාලා දිහා වෙනස් විදිහට බලන්නේ. එයාලව ලේබල් වෙනවා අනිත් අය අතින්. පොදු සමාජය අතින්. එතකොට ඒතර ඒ මේගොල්ලොත් ඒ ලේබල් එකට සහයෝගය විදිහට දෙනවනේ. කණ්ඩායමක් විදිහට ඒගොල්ලන් එකතු වෙලා නැගී සිටීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මම දකින්නේ ඒක සටන් කිරීමට. සටන් නෙමෙයි. සර්වයිවල්. නමුත් දැන් සමහරට මිය සර්වයිවල්. ඔව්. ඒ කියන්නේ ජීවිතව ඉන්න සාධාරණ විදිහට පොළොවේ පය ගහලා ඔළුව කෙලින් තියාගෙන ගෞරවණීයව ජීවත් වෙන්න එපාය. එතකොට ඒගොල්ලන්ව කොන් වෙනවා නම් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ෆුල් පොටෙන්ෂල් එක උපරිම ධාරිතාවයට යන්න ඉඩක් නැත්තම් ඒතර ඒගොල්ලන් ඒව හදා ගන්නවා පාර. හරි. ඒතර ඒගොල්ලන්ට අපේ වගකීම මොකද්ද? සයිකියාට්‍රිස්ට්ලා හැටියට very good. මට පුද්ගලික හිතන දේ දැන් ඔයා කියන ලේබල් කතන්දරේ හරි. ඒක Tamanට පීඩනයක් වෙනකොට අපි මොකක් හරි දෙයක් ඔව්. භාවිතා කරලා ඒකට විරුද්ධව ඔව්. නැගී සිටිනවා. නමුත් සයිකියාට්‍රිස්ට්ලා විරුද්ධව නැගී හැටියට සිටිනවා හෝ අපි අයිතීන් දිනා ගැනීමට, සර්වයිවල් එක සඳහා අපි පෙනී සිටිනවා. තමුගේ පැවැත්ම සඳහා. නමුත් දැන් වඩා හෙල්ති වඩා සෞඛ්‍යමත් දේ මොකක්ද? මේ වර්ගීකරණයද එහෙම නැත්නම් අපි හැමෝම තුළ මේ හැම පොටෙන්ෂල් එකම තියෙනවා කියන වීව් එකකින් යන එකද? සමාජයක් හැටියට මොකක්ද? I love that. ඒ කියන්නේ එහෙම වෙනවනම් මරු. ඒ කියන්නේ දැන් ඇයි ඒක කවුරු බැරි? හරි ඒක ඉතින් මහ සමාජයෙන් තමයි අහන්න ඕන. ඉතින් දැන් මේ අපි දෙන්න සුළුතර- සිස් නම් අපි දැන් අපෙන් අහගමු. ඔව්. මොකක්ද? ඇයි යාට ඉතින් බැරි? I think දැන් කොටින්ම මම වගේ හිතන්න ඕනේ. ඔව්. මේ LGBTIQ සමාජය ගැන මගේ නෑ, හිතේ නෑ, නෑ, සතපාක නෑ, නෑ, වෙනසක් නැහැ. ඔයා ගැන මොකක්ද හිතන්නේ කියන එකයි අදහස. Well, ඔයා තුල තියෙනවද මන් තුල තියෙනවද මේ ප්‍රශ්නේ අපි අහන්න ඕනේ කියලා මං කියන්නේ. අපි දැන් හැමතිස්සෙම අනිත් අයගෙන් අහන්නේ. අපි LGBTQ කමියුනිටි එකට උදව් කරන්නේ නැහැ. ඉස්සෙල්ලා අපිෙන් ඇහුවොත් මම
මගේ ඇතුලේ හෝම් සෙක්ෂුවල් පොඩි හරි කැලලක් තියෙනවා. මගේ ඇතුලේ පොඩි හරි අනිවාර්යෙන් ෆීමේල් ඇති. ඇෆිනිටි එකක් ෆීමේල් ජෙන්ඩර් එකට ජෙන්ඩර් වීමේ ආසාවක් තියෙනවද පොඩි හරි? ඔව් මට ඒක ලොකු දැන් මේක මගේ පුද්ගලික ලයිෆ් එක මේ ප්‍රසිද්ධිය කියන වගේ කතන්දරය. මට තාම එහෙම හැඟීමක් ලොකුට එහෙම කවදාවත් ඇවිල්ලා නැහැ. නමුත් ඒකේ තේරුම මට කවදාවත් එන්නේ නැහැ කියලා නෙමෙයි. දන්නේ. දැන් මාව නෙමෙයි. හිතන්නකෝ කොහේ හරි දූපතක ගිහිල්ලා කවුරුහරි ඔව්. කාන්තාවක් එක්ක එකතු වුණොත් who knows I will have some sexual contacts with that person. මට මෙතෙක් මේ මෙච්චර වයසට යනකම් ඇති වෙලා නැහැ කියන එක උත්තරයක් නෙමෙයි වෙන්න පුළුවන්. ඒක හරිම ඒ ලිබරල් potential එක අපි ළඟ තියෙනවා. තියෙනවා. අන්න ඒක තමයි මට නම් මේ සාකච්ඡාවේ වැදගත්ම අවුට්කම් එක. ඒක ඉතින් ඒක තේරුම් ගන්න නැහැ නේ ගොඩක් අය. ඒක තේරුම් ගන්න නැත්තේ මේවා දිහා මේ මහා මේ මොනවද මේ අප්පා අම්මා මුත්තා කාලෙවත් අහලා නැති දේවල් මේ මොනවද මේ මිනිස්සු කරන්නේ කියලා ඒ චේතනා ඒ විදිහටනේ බලන්නේ. මේක දැන් කියලා දෙන මිනිස්සෙක් මේක දැන් කියලා දෙන උත්සාහ කරන මිනිස්සෙක් කියලා දෙන එකක් අහන්න නැහැ. ඒ කියන්නේ අහන්න පරිචයක් ඒක නැහැ. කියලා දෙන්න දෙයක් තමුන් තියනවද? දන්න දේමනේ. ඔව්. තමුන් දන්න දේ මතම පිහිටා ඉන්නවා මිසක් අලුත් දැනුම රටේ ලෝකෙ මිනිස්සු මොනවද මේ කරන්නේ ඒක අලුත් මොනවද දැනුමක්ද වෙන්නේ? පපා? ඕනේ ඉතින් අපේ රටේ ඉතින් මේක අපේ ඇතුලේ තියෙන ගත්තොත්. පොටෙන්ෂල් එකක් නම් ඒ ඉතින්- ඒක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් පොටෙන්ෂල් එකක් කියලා දන්නේ නැහැනේ මිනිස්සු. අනිත් එක ඉතින් අපි ඇතුලේ ඕකේ සිස් ප්‍රජාව ඇතුලේ ඔය පොටෙන්ෂල් එක තියනවා කියන තර්කයෙන් යන එක ඕක හරියන වැඩක් නෙමෙයි. ඇයි නැත්? මොකද මිනිස්සුන්ට ඔකට තේරුම් ගන්න හරි අමාරුයි. මොකද හැමෝම අපි උත්සාහ මනෝවෛද්‍යරු කරන එකට. නෙමෙයි. මේ සාකච්ඡාව. හැමෝම මනෝවෛද්‍යරු නෙමෙයි. මොනවද මේ කියන්නේ? දැන් එපාර මුන් අපිටත් මේ සමලිංගිකත්වය හදන්නේ මේ මනෝවෛද්‍යරු. ඊට පස්සේ right? ඉතින් ඕක හරියන වැඩක් නෙමෙයි. අපි අවංකව හ්ම්. මට නම් මෙච්චරයි මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. දැන් සිස් මිනිස්සුන්ගේ කුය ප්‍රජාවකේ මම නම් වෙනසක් දකින්නේ නැහැ. හ්ම්. අල්ටිමේට්ලි සියල්ලට පළමුව මනුස්සකම. humanity above all. කවුද කාටද ආදරය කරන්නේ? තමුන් ගැන තමුන්ට කැමති විදියට හිතන්න නිදහසක් මිනිස්සුන්ට තියෙන්න ඕනේ. ඒකෙන් කාටවත් කරදරයක් නැත්තම්. දැන් මිනිස්සු හිතනවානේ මේක මාර වැඩක් අපේ ළමයිව මොනවද අපේ ළමයිගේ මනස දූෂණය කරනවා. අපේ බාල පරම්පරාවට හානියක් වෙනවා. අපේ පරම්පරාව නැති වෙයි, අපේ සංස්කෘතිය සભ્યත්වය නැති වෙයි කිය ගොඩාක් බයයිනේ. මිනිස්සු හරි බයයිනේ දරුවන්ගේ ආරක්ෂා කරන. එතකොට මේ LGBT කමියුනිටි එක හින්දා තමුන්ගේ දරුවන්ගේ මනස දූෂණය වෙයි කිය. එහෙම හිතන සාධාරණ මිනිසුන්ට එහෙම බයනේ. තමුන් නොදන්න දේවල් වලට මිනිස්සු බයයිනේ මහේෂ්. හරි එනකොට මට ආයෙත් මතක් කරන්න ඕනේ අපි මේ සෙක්ෂුවල් ලිබරේෂන් කියන්නේ අපි කිව්ව එකනේ. මේ වර්ගීකරණයකට හිර වෙන්නේ නැති එක නේද අපි? ඔව් වැඩේ වෙලා තියෙන්නේ දැන් ඕක මනෝවෛද්‍ය මට්ටමින් කතා කරන්න පුළුවන්. සෙක්ෂුවල් කිව්ව ගමන් කලන්දේ දාලා වැටෙනවා සංස්කෘතිය විනාශ කරනවායි කියලා අපි උත්සාහ කරමු. බෞද්ධයක් ඉන්න රටකයි අපි මේ අපි උත්සාහ කරමු. රටක අපේ මිනිස්සු ගැනයි අපි කතා කරන්නේ. නමුත් දැන් ඔයා කිව්ව එකෙන් දැන් තව මම හිතන්නේ මේ අපි අවසන් පොයින්ට් එක ගන්න පුළුවන්. මේ සයිකොලොජිකල් දේවල්, සෝෂල් දේවල් අපිට සිද්ධ වෙන සිද්ධි බලපාන්න පුළුවන් නම් මම හිතනවා ඔබ හරි කියලා මේ අපේ ඔය කියන දිශානති ඕන එකක් වෙනස් වීමට එතකොට එහෙමයි කිව්වයි කියලා දැන් මේක අහගෙන සමහර LGBTIQ ප්‍රජාවය හිතන්න පුළුවන් මොනවද මේ ඩොක්ටර් පබා කියන්නේ දැන් අපි උපන්දා ඉඳලා සමරිසි එක වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේවා ෆ්ලුයිඩ් කන්ස්ට්‍රක්ට්ස් නැත්තම් වෙනස් වන සුළු සංකල්ප නෙමෙයි ඒවා සංකල්ප නෙමෙයි ඒවා කන්ස්ට්‍රක්ට් එකක්. මොකක්ද සිංහල වචනේ? ඒවා තියෙන දේවල්. ඒවා පවතින දේවල් ඒවා වෙනස් වීමේ හැකියාවක් තියෙනවනේ. දේවල්. කියන එක ලොකු දෙයක් කතාවක් ඒක කොන්සෙප්ට් එකක්. හරි ඒ වෙනස් වෙන විදිහත් ඔය ඉස්සර කරන්නේ. එතකොට ඔය මන් දකිනවා සමහර අය කියනවා පොයින්ට් එකක් මේ සමරිසි හරිය මේ LGBT කතන්දරේ ප්‍රොමෝට් කිරීමෙන් ළමයින්ගේ දිශානතිය වෙනස් වෙන ළමයින්ගේ හරි කාගේ හරි දිශානතිය වෙනස් වෙන්න පුළුවන්. එතන කැලලක් තියෙනවා. ඒකට ඒගොල්ලන්ට පොයින්ට් එකක් තියෙනවා නේද? That's a very good point actually. That's a very valid point. දැන් ඒක තමයි අර එහෙම දිශානතිය වෙනස් වෙනවයි කිව්වට ඕකේ ලොකුම දේ තමයිනේ බයොලොජිකල් ඇස්පෙක්ට් එක. දැන් බයොලොජිකලි ජෛව විද්‍යාත්මකව සමරිසි මිනිස්සෙක් එක්ස්ට්‍රීම්ලි සමරිසි මිනිස්සෙක් ගලේ ගහලවත් හෙටරෝ කරන්න බෑනේ. හරි ඒ මිනිස්සයා ඒ දැන් ඔයා කිව්ව එකට විරුද්ධ එකක් දැන් කියන්නේ.
ඔව් නමුත් නෑ අර ඒ ෆ්ලුයිඩ් කන්ස්ට්‍රක්ට් එකේ ඒ පොටෙන්ෂල් එක තියෙනවයි කියන එක ඒක එසේ වෙනවාම කියන එක නෙමෙයි we are talking about a potential හැකියාවක් තියෙනවා. නමුත් එහෙම්මම වෙනවාම කියන එක නෙමෙයි පොටෙන්ෂල් එක තිබ්බ පළියට හැමෝටම එහෙම වෙන්නේ නෑ. රයිට්? ඒක කන්ස්ට්‍රක්ට් එකක්. ඒක තමයි දැන් මේ අපි සමාජයේ සාමාන්‍ය පොදු සමාජයේ දැනුවත් කිරීමේ වැඩකදී ඔය ෆ්ලුයිඩ් කන්ස්ට්‍රක්ට් එක ඔය වෙනස් වීමේ පොටෙන්ෂල් එක තියෙනවා කියන එක කිව්ව ගමන් හොඳටම බය වෙනවා කට්ටිය. නමුත් ඔයා දැන් කියලා තියෙන මේ වීඩියෝ මම කිව්වා නෑ ඒ තමයි ඒ කන්ස්ට්‍රක්ට්ස් වල ඔව් එහෙමයි කියලා උදේ හවස වෙනස් වෙන්නේ නෑ. අනිත් එක උදේ හවස වෙනස් වෙන්නේ නැතුවට වඩා ඒ පොටෙන්ෂල් එක තිබ්බට ලොකු දේවල් වෙන්න ඕන ඒවා වෙනස් වෙන්න. දැන් මම කිව්වා එක්ස්ට්‍රීම් හැමෝටම වෙන්නෙත් නෑ ලොකු දේවල් උනාට. ඔව් නෑ. අනිත් එක දැන් උදාහරණයක් හිතන්න බොයිස් හොස්ටල්ස් ගන්න ගර්ල්ස් හොස්ටල්ස් ගන්න අපිට විරුද්ධ ලිංගිකයන්ගේ ඇසුරක් නැති නිසා ඉන්න අය අතර යම්කිසි එහෙම වෙනස්තා තියෙනවා. එතකොට බන්ධනාගාර වගේ තැන්වල. එහෙනම් ඉතින් එළියට එන ඔක්කොම අල්ලා ඔය හොස්ටල්ස් වලින් එහෙම එන ඔක්කොම අල්ලා වෙන්න බෑ මේ සමලිංගික. නෑ එහෙම නෑ. වෙන්නේ නෑ. ඉතින් ඒකනේ මේ ෆ්ලුයිඩ් ගතිය. නෑ ෆ්ලුයිඩ් ගතිය විතරක් අල්ලගෙන ඒක විතරක් අල්ලගෙන කතා කරන එක සාධාරණ නෑ මේ concept එකට. මේක biologically driven thing. biological දැන් ඇයි කෙනෙක් සමරසි වෙන්නේ? biological developmental psychological social ඔක්කොම දේවල් වෙන්න පුළුවන්. ෆ්ලුයිඩ් ගතිය තියෙනවා කියන එක ඒ concept එකක් විදිහට ඒක තියෙනක වෙනස් වෙ හැකි. එහෙමයි කියලා අර biologically ජානගතව එන දේ එහෙම උදේ හවස වෙනස් කරන්න බෑ මිනිස්සුන්ට. උදේ හවස වෙනස් කරන්න බෑ. අනිත් එක දැන් එහෙම එකක් දැන් තමුන්ගේ ළමයි මේවා ප්‍රොමෝට් දැන් ඔයා කතා කර ප්‍රොමෝට් මම මේ ප්‍රොමෝට් කියන වචනට සපුරා විරුද්ධයි. ඒක අන්තිමේදී කවුරුත් මේවා ප්‍රොමෝට් කරන්න. එහෙනම් ඉතින් එහෙම ප්‍රොමෝට් කරලා LGBTQIQ කරන්න පුළුවන් නම් කවුරුහරි ළමයි ඒ සමාජයේ දාගන්න පුළුවන්. ඉතින් ප්‍රොමෝට් කරලා අනිත් පැත්තටත් දාගන්න පුළුවන්. ඉතින් ඒක නිතර දෙකම සත්‍ය වෙනවා. LGBTIQ කමියුනිටි මිනිස්සු මෙච්චර කටුකකා ඉන්නේ මොකටද? අර කන්වර්ෂන් කරපුත් එතකොට ආපහු වෙනවා. මේ සීන් එකට. කන්වර්ෂන් තෙරපි එක ඉතාම වැරදි ඒක හරියන ක්‍රමයක් නෙමෙයි ඒක අමානුෂීයයි. ඒක දන්නවා. ඉතින් ඊතර කොහොමද අපි දැන් මේක ගලපගන්නේ? මේක ෆ්ලුයිඩ් නම් මේකට සයිකොලොජිකල් සෝෂල් ෆැක්ටර්ස් බලපානවා නම් ඔයාගේ වචන මගේ නෙමෙයි. ඔයා හයිලයිට් කරන ෆ්ලුයිඩ්. ඒක තමයි මම දැන් මේ ගොඩාක් විස්තර කරන්න හදන්නේ මහේෂ්. ඒ ෆ්ලුයිඩිටි එක ජෙන්ඩර් අයිඩෙන්ටිටි එකේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකේ ෆ්ලුයිඩිටි එකක් තියෙනවා තමයි. ඒක පොටෙන්ෂල් ෆෝ චේන්ජ් තියෙනවා තමයි. එහෙමයි කියලා ඔය විදිහට දැන් LGBT මනුස්සෙක් ආශ්‍රය කරයි කියලා ඔයා එතෙන්ට යනවාම කියලා එකක් නැහැ. එයාගේ බයොලොජිකල් නැඹුරුවක් ඒකට පැහැදිලිවම තියෙන්න ඕන. ඒක හරි. ඒක හරි. මේවා බයෝසයිකෝ සෝෂල් ෆිනොමිනානේ. මේ තනිකකින් නෙමෙයිනේ. බයොලොජිකල් සයිකෝ සෝෂල් කෙසේ වෙතත් විශේෂයෙන් බයොලොජිකල්. නමුත් උදාහරණයක් ගෙනාවනේ. ඒ සමාජය තුළ ඒව වෙලා ඊට පස්සේ වෙනම දැන් ප්‍රිසන් එකකින් එළියට යද්දී හිටවරුනේ එපා එහෙමනම් මම කියන්නේ මේ සෝෂල් හින්දා විතරක් වෙනවා කියන එක නෙමෙයි මේවා බයෝ සයිකෝ සෝෂල් ෆිනොමිනන් එකක් කියන්නේ බයොලොජිකල් ජීව විද්‍යාත්මක පසුබිම හරිම වැදගත් ෆ්ලුයිඩිටි එක විතරක් හයිලයිට් කරලා මේක දිහා බලන්න බෑ මොකද එහෙම නෙමෙයි වෙන්නේ ෆ්ලුයිඩිටි හයිලයිට් කරවා මම හයිලයිට් නෙමෙයි මම ඒක කිව්වා පමණයි ඔයා ඒක නිතර දැන් ඔයා ඒකෙන්ම මේක කඩන්න බෑ ඒක සාධාරණ නෑ මේ කඩන්න නෙමෙයි මේ පබා මගේ අදහස මට ඕනේ ඔයා මේ හිතන එක හොඳටම එළියට ගන්න හරිද එතකොට ඔයා කොහොමද ආගලුතු ගලප්ප ගන්නේ ෆ්ලුයිඩිටි තමයි මේජර් කැලේ කියන්න ඕනේ නැහැ ඒක මේජර් ෆ්ලුයිඩ් ගතියයි මේ සෝෂල් ෆැක්ටර්ස් මේකට බලපාන එකයි මේ එන චෝදනයි කොහොමද ඔළුව ඇතුලේ කලප ගන්න බයොලොජිකලි ජෛව විද්‍යාත්මක සෝෂලොජි කැලේ පැත්තකට දාලා සෝෂලොජි කැලේට වඩා බයොලොජි ජෛව විද්‍යාත්මක කැලේ තමයි කොටම්ම බලගතු ඒ කියන්නේ කොහොමද ඒක ඒ කියන්නේ දැන් ඥානයක් අඳුරගන්නේ නැහැ ඉතින් දැන් ඥානයක් විස්තර කරලා මේකයි කියලා ලෝකේ කොහෙවත් අඳුරගෙන නැහැ ඇයි කෙනෙක් LGBTIQ වෙන්නේ කියලා නමුත් මේගොල්ලන්ගේ
උපන්දා ඉඳලා මේගොල්ලන්ගේ නැඹුරුව මොකක්ද කියන එක දැක්කොත් ඒක තමයි පොඩි කාලේ ඉඳලා අපිට තේරෙනවා මේ ළමයා මේ පැත්තට බරයි මේ පැත්තට බරයි මෙහෙමයි මෙයා එතකොට අපි පොඩ්ඩක් ඒගොල්ලෝ ලේබල් කරනවා නෙමෙයි. ඒගොල්ලෝ අපි කියලා them versus us කියලා ෆයිට් එකකට That's not එහෙම what අපි I'm ඔක්කොම එකයි talking. නෙමෙයිද? ඒක නෙමෙයිනේ දැන් මම මේ කියාගෙන ගියේ මහේෂ් මං කියාගෙන ගියේ දැන් ඔය අහපු ප්‍රශ්නට උත්තරේ biologically determined දේවල් නිසා තමයි උපන්දා ඉඳලා ඒ පැත්තට එහෙම යන්නේ ළමයි. ඒක ගලේ ගහලා අනිත් පැත්තට දැන් LGBT කොඩියක් දේදුණු කොඩියක් වනපු රේන්බෝ ෆ්ලැග් එක වනපු බලියට මිනිස්සෙක් LGBTIQ වෙන්නේ නෑ ඒක නෙමෙයිනේ. බයෝලොජිකලිනේ මේවා වෙන්නේ. එතකොට ෆ්ලුයිඩිටි එක තියෙනවා potential to change තියෙනවා but then LGBTIQ community එකේ අර questioning කට්ටිය they are questioning they are not sure what's happening to them so some of them are questioning okay some of them are in the plus I don't know what they will become god knows මට තියෙන අපි ඔක්කොම questioning group එකේ ඉන්න ඕනේ. yeah it's good to be questioning but then when you are very sure that you are samarisi when you're very sure somebody is vishama lingika then there's nothing to question there not everybody is in questioning philosophically questioning ඉන්න පුළුවන් අපි මට අපි ඊට වඩා නිදහස් වෙන්න ඕනේ කියන එකයි. ඔයා ඔය කතා කරන්නේ philosophy නේ ඔව්. මහේෂ් yeah that's okay but we are talking about මහ පොළවේ යථාර්ථය LGBT ෆිලොසොෆි කියන්නේ මහ පොළවේ ජීවත් වෙන විදිය ගැන හිතීමනේ. ඔය වාගේ මගේ ඔව් දැන් අපි නිකන් ඇකඩමික් ලෙවල් එකෙන් එහෙම කයියක් දාන එක ඔව්. it's okay but then අපේ මේ සාකච්ඡාවෙන් අහන් ඉන්න මිනිස්සෙකුට ගන්න පුළුවන් දේ හරි. හරි. එහෙනම් අපි ඉවර කරමු. සබා ඔයාලට දෙනවා chance එක. කියන්න ඕනේ වැදගත්ම points ටික කියන්න මේ වචන කීපකින්. ඔව්. අපි මේ කතා විදිහ ආපු. ඔව් මට කියන්න තියෙන්නේ මෙච්චරයි බිල්ලෝ මවාගෙන බය වෙන්න එපා okay මම දන්නේ මොන කැමරකට බලන්නද මම දැන් තමයි කැමරකට බලන්නේ it's all right it doesn't matter බිල්ලෝ මවාගෙන බය වෙන්න කලින් ඔයාලා ළඟම ඔයාලා ආදරය කරන මිනිස්සු ඇති හිතෙන් දුක් විඳින ඒගොල්ලෝ මේ ලිංගික සුළුතරයේ ඉන්න ඒගොල්ලන් ආශ්‍රය කරලා බලන්න. ඒගොල්ලන් කතා කරලා බලන්න. ඕගොල්ලන්ගේ ළමයි මං කියන වැඩිහිටියන්ට. ඕගොල්ලන්ගේ ළමයි ඕගොල්ලන්ට වඩා දැනටම ඉදිරියෙන්. ඕගොල්ලන්ගේ ළමයින්ගෙන් ගැටවර විය අයගෙන් අහලා බලන්න. ඒගොල්ලන්ගේ පන්තිවල ඉන්නවද කියලා ඔය සමලිංගික කට්ටිය සමරිසි කට්ටිය. ඒගොල්ලෝ I have my friend. එයා මේම සමරිසි. ඔව් එයා එහෙම තමයි. ඒ කියන්නේ ටිකක් අර යමක් කමක් තේරෙන ලෝකෙට ටිකක් විවෘත වෙච්ච ඉන්ටර්නෙට් වලින් ගේම් විතරක් ගහන්න නැතුව චොට්ටක් දේවල් හොයලා බලලා ඉගෙන ගන්න එක්ක යම්කිසි සමහර පාසල් තියෙනවා යම්කිසි අවබෝධයක් මේවා ගැන දෙනවා විද්‍යාත්මක අවබෝධයක්. නමුත් බහුතරයක් අපේ එහෙම අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. ඒතකොට ළමයින්ට මේවා ඉගෙන ගන්න වෙන්නේ එහෙම මෙහෙන් නුසුස් පුද්ගලයාගෙන්. ඉතින් මම මේ කියන්න හදන්නේ අහලා බලලා දැනගන්න. ඔයාගේ ළමයා සමරිසි ළමෙක් ආශ්‍රය කරයි කියලා ඔයාගේ ළමයා සමරිසි වෙන්නේ නැහැ. ඒක තමයි දෙන්න තියෙන පණිවිඩේ. හරි. එහෙම මේ බාහිර බලපෑම් වලින් ලිංගික දිශානතිය තමුන්ගේ ලිංගික අනන්‍යතාවය වෙනස් කරන්න පුළුවන් නම් LGBTIQ කියලා මේ කමියුනිටි එකේ මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ කටු කන්නේ නැහැ. එනයිද ඒගොල්ලෝ මහජාතියට ඇවිල්ලා පාඩුවේ ඉන්නවා. දැන් මෙතන පාඩුවේ ඉන්නත් බෑ. අනිත් එක තව දෙයක් කියන්න ඕනේ. LGBTIQ කියන්නේ මේ මානසික ප්‍රශ්න තියෙන අය නෙමෙයි. මේ මනෝවෛද්‍යරු මේවට කතා කරන එකම ඇත්තටම වැරදි. මට මේ කතාව නවත්තන්න පුළුවන් නම් මම පුද්ගලිකව මාරම සතුටුයි. මොකද මනෝවෛද්‍යවරියක් දැන් මානසික රෝග කිව්වම එතන පුදුම ස්ටිග්මා එකක්. ඒකත් එනවා. ඒතර දැන් ඒ ස්ටිග්මා එකක් තියෙන ශේෂ්ත්‍රයක වැඩ කරන මම මනෝවෛද්‍යවරියක් විදිහට LGBTIQ මිනිස්සු වෙනුවෙන් නැගිට සිටියාම ඒ පාර මුන්ට මානසික ලෙඩක් කියලා ඔන්න හිතනවා. ඒක මට මේ කතාව නවත්තන්න මට දැන් ඕනේ. ඇත්තටම කියනවා නම් ඇත්ත කතාව. මනෝවෛද්‍යවරු වන අපිට මැදිහත් වෙන්න සිද්ධ වෙන්නේ LGBTIQ ප්‍රජාවේ සිද්ධ වෙන්න මූණ දෙන්න වෙන වින්නැහි අකටයුතුකම් දුෂ්ටකම්
හින්දා ඒගොල්ලන් ගොඩක් මානසිකව කඩා වැටෙනවා. ගොඩක් මානසික තැවුල් වලට එනවා. අර ළමා අපචාර ළමා අපයෝජනවලදී අපි මැදිහත් වෙන්නේ. ළමා අපෝජන සමානයි මානසික රෝග හරි මොනවා හරි නෙමෙයි. අන්න ඒ වගේ සිද්ධියක් මෙතන. ඒකයි අපිට මැදිහත් වෙන්නේ. එහෙනම් ප්‍රබා මෙහෙම කිව්වොත් මේ එහෙම වෙනස් විදිහක් තියෙනවායි කියලා හිතන කෙනෙක් හම්බ වුණොත් වෙනසක් නැතුව සලකන්න. එච්චරයි. මොකද මමත් සමහරට ඒ වගේ තමයි. ඇතුලේ අපි තුල මගේ ඇති AI අතර හැංගිලා. වෙනස්කමකට වැඩිය අපි සමානකමයි තාම වැඩි. දන්නේ නැහැ වෙන්නත් පුළුවන්. අපි කවදාවත් ඒ කමියුනිටි එකේ ෆීලිංගස් අපිට නැහැ වෙන්නත් පුළුවන්. doesn't matter. ඒකට කමක් නැහැ. වෙනස් කිරීමකින් සලකන්න ඕනේ නැහැ කියන එක. වෙනස්- වෙනස් කරන්න වෙනස්කම් කරන්න යන්න එපා. Yeah. Everything, yeah. Yeah. I mean, humanity above all. Yes. එච්චරයි. තමුන්ට කවුරු හරි කෙනෙක් සලකන්න ආස නැත්තම්. ඒ විදිහට සලකන විදිහ. ඔයා කැමති නැත්නම් ඒ විදිහට සලකන්න එපා අනිත් අයට. කවුරු හරි ඔයාට සලකන විදිහට ඔයා කැමති නැත්තම් ඔයා ඒ විදිහට අනිත් අයට සලකන්න එපා. මට මාර ආසයි සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. මං ආසයි LGBTIQ එකට ගරහන පුද්ගලයෝ. හිත හොඳ. නමුත් නොදන්නකම හරි මොනවා හරි හින්දා ගරහන පුද්ගලයෝ 20ක් 30ක් එකතු කරලා උන්දලාව LGBTQ community members ලා විදිහට සමාජයට අතාරින්න. සෝෂල් එක්ස්පෙරිමන්ට් එක. අම්මපා. පුළුවන් නම් මම වැඩි එපා. මාසයක් ඉඳලා පෙන්නපල්ලා දුවල පුතාලා. හරි. ඒකෝ අම්මේ තාත්තේ අයියා කෙනාගේ මල්ලි මාසයක් LGBTIQ ප්‍රජාව මිනිස් විදිහට සමාජයේ ඉඳලා බලන්නකෝ ලේසිද කියලා. හරි. එදාට තේරෙයි මේ මිනිස්සු මොනවද විඳින්නේ කියලා. අන්තිම තප්‍රතිහේ කියන්නේ ඔයා මේ ගැන පොතක් ලියනවායි කියනවා. ඒක ගැන පොඩ්ඩක් කිව්වොත් හොඳයි. කමක් නැද්ද අහුවට? too early. එහෙමද? හරි. ලියලා ඉවරයි but too early. ඒක ළඟදිම දැනගන්න හම්බේවි. ඒක මම තනියමම කරපු එකක් නෙවෙයි. ඒක කොලැබොරේෂන් එකක්. නමුත් මම ප්‍රධාන කර්තෘ තමයි. right. okay. හරි. ඒක ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න පොතනිකුත් වෙනවා. හරි. එහෙනම් පබා thank you very much. අපි බොහොම ඉන්ෆෝමල් කතාවක් මේ කරේ. අපි දෙන්න මොන භාෂා අපි හොඳ සිංහලෙන් කතා කරමු කියලා වැඩේ පටන් ගත්තේ. අපි තවත් දවසක හම්බෙමු. okay. එහෙනම් අයිබෝන්. thank you. අයිබෝන්.